සුබ දවසක් සියලු දෙනාටම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාර්යක්ෂමතා කඩවීම සඳහා වන ආදර්ශ ප්‍රශ්න. ඒ වගේම මොන වගේ ප්‍රශ්න ටිකක් අහයිද කියන එක සම්බන්ධයෙන් අපි ආයතන සංග්‍රහය කාර්යපටිපාටික රීති එක්ක අපි පොඩි සාකච්ඡාවක් දාමු කියලා කතා වුණා. මොකද විශේෂයෙන්ම සමාජිකව මගෙන් ඉල්ලා තිබුණා ගොඩක් වෙලාවට මේ ප්‍රශ්න මොනවද ඉන්නේ කියලා. ඉතින් මම පොඩ්ඩක් ප්‍රශ්න ටිකක් හදලා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න දහස් කරා. ඉතින් පළවෙනිට මම ගත්තේ ප්‍රශ්නේ තමයි රජයේ කාර්යාලයක භාවිතා කරන ආකෘති පත්‍ර මොනවද? මොන වගේද ආකෘති පත්‍ර පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි කාර්යාලයකට යම්කිසි තොරතුරක් ගන්න එහෙම නැත්නම් කවුරු නිලධාරියෙක් කෙනවනම් යම්කිසි පුද්ගලයෙක් කෙනවනම් කාර්යාලයක වැඩ කරන්න ඒ වැඩ ගන්න කෙනා වැඩ කරගන්න එන කෙනාට එහෙම නැත්නම් සේවාලාභියාගේ අපි තොරතුරු ගෙන්න ගන්නවා. මේ තොරතුරු ගන්න අපි බාහිර පාර්ශව සඳහා ආකෘති පත්‍ර අපි හදලා තියෙනවා. ඒතකොට අපි උදාහරණයක් ගත්තොත් අපි උපැන්න සහතිකයක් නිකුත් කරන්න උපැන්න සහතිකය සඳහා අපි බාහිර පාර්ශවයන්ට අපි උපැන්න සහතිකයේ අවශ්‍ය කරන තොරතුරු මේ ලියන්න අපි ආකෘති පත්‍රයක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පාර්ශව සඳහා ආකෘති පත්‍ර උදාහරණයක් ගත්තොත් අපි නිවාඩු ඉල්ලුම් පත්‍රය. පොදු 125 අන්නම් ගත්තොත් අපි 126 මේ විදේශ නිවාඩු පොදු 125 අපේ විදේශීය නිවාඩු අන්න අපේ ආභ්‍යන්තර සඳහා වන ආකෘති පත්‍ර තමයි ඒ ආකෘති පත්‍ර. එහෙනම් ආකෘති පත්‍ර ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර සහ බාහිර. ඊළඟ මම වෙලුවේ කාර්යාලයට ලැබෙන ලිපි ලැබෙන ප්‍රධාන ක්‍රම කීයක් තියෙනවද? කාර්යාලයට ලිපි ලැබෙන ප්‍රධාන ක්‍රම තුනයි තියෙන්නේ. ඒ තුන තමයි එකක් තැපැල් මාර්ගයෙන් එකක් විද්‍යුත් මාර්ගයෙන් අනික තමයි අතින් ගෙනවිත් බාර දීමෙන්. ප්‍රධාන මාර්ග තුනයි. ඒ තුන තමයි තැපැල් මාර්ගයෙන් අපි දන්නවා තැපැලෙන් අපිට කාර්යාලයකට ලියුම් එනවා. ඒ වගේම විද්‍යුත් ක්‍රම මගින් ඊමේල්, WhatsApp ඒ වගේම විවිධ විද්‍යුත් මාර්ග වලින් අපිට එනවා. ඒ වගේම අතින් ගෙනවිත් බාර දෙනවා ලියුම්. ඒ ලියුම් එන සියලුම අවස්ථා තුනම අපි ලේඛනගත කරගෙන තමයි කාර්යාලයට ලිපි බාර ගැනීම සිදු කරනු ලබන්නේ. අපි ගත්තොත් ආයතනයක පැවතිය හැකි සංවිධාන ව්‍යුහයන් ආකාර මොනවාද? මොන වගේ සංවිධාන ව්‍යුහයන්ද තියෙන්නේ? සංවිධාන ව්‍යුහයන් ගැන කතා කරනකොට අපිට කළමනාකරණයේදී කතා කරන සංවිධාන ව්‍යුහයන් කිහිපයක්ම. එකක් තමයි රේඛීය සංවිධාන ව්‍යුහය. ඊගායක තමයි කාර්යබද්ධ සංවිධාන ව්‍යුහය. ඊගායක තමයි රේඛීය හා කාර්යබද්ධ සංවිධාන දෙකේම එකතුවක් විදිහට රේඛීය හා කාර්යබද්ධ සංවිධාන ව්‍යුහය. ඊගායක කමිටු සංවිධාන ව්‍යුහය කියලා. රේඛීය සංවිධාන ව්‍යුහය කියන්නේ රේඛීයව දූරාවලිය පවතින සංවිධාන ව්‍යුහයක්. මේ කාර්යබද්ධ ගත්තාම ඒ අදාළ කාර්යයන් වලට විතරක් වෙන වශයෙන් දූරාවලිය හැදිලා තිනවා. ඒ කාර්ය කිරීම සඳහා තමයි මේ සංවිධාන පිහිට වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට අපි ගත්තොත් ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් ගත්තොත් ප්‍රොජෙක්ට් ඔෆිස් එකේ ප්‍රොජෙක්ට් එක තියෙනකන් විතරයි කාර්යයට අදාළව තමයි මේ ප්‍රොජෙක්ට් ඔෆිස් එක පාලනය වෙන්නේ. ඒ වගේම රේඛීය හා කාර්යබද්ධ මේ දෙකේම සංකලනයක් තියෙනවා ව්‍යුහය. ඒ වගේම තමයි කමිටුව. යම්කිසි කමිටුවල කාර්යයන් සිද්ධ වෙනවා. ඒ කමිටුවේ විසින් දෙනවා සමහර ක්‍රියාවන් සිදු කරනු ලබනවා. ඒවා කමිටු සංවිධාන ව්‍යුහයක් තමයි. ඒතකොට මේ කමිටුව කියලා ගත්තොත් ඒ කමිටුව පමණයි තියෙන්නේ. ගිණුම් කරන්නේ කුඩා මේකකයේ මොකක්ද? වැය විෂය කාණ්ඩය තමයි කුඩා මේකකයේ වෙන්නේ. ඒ වගේම තමයි රජයේ නිවාඩු දින විදිහට සැලකෙන්නේ මොනවද? අපි උදාහරණ අපි හිතුවත් රජයේ නිවාඩු දින සෙනසුරාදා නිවාඩු දිනයක්ද? නෑ. සෙනසුරාදා රජයේ නිවාඩු දිනයක් නෙමෙයි. එහෙනම් ඉරිදා දිනය සහ පසළොස්වක පෝය දිනය තමයි රජයේ නිවාඩු දින විදිහට සලකලා තියෙන්නේ. ඒ වගේම 1971 29 දරන නිවාඩු පනතෙන් ස්වදේශ කටයුතු විශේෂ අමාත්‍යවරයාට බලය පැවරනවා නිවාඩු දින ප්‍රකාශයට පත් කරන්න. ඒ අනුව නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉරිදා සහ පසළොස්වක පෝය තමයි රජයේ නිවාඩු දින විදිහට සැලකෙන්නේ. සෙනසුරාදා දිනය වැඩ කරන දිනයක් විදිහට සැලකෙන්නේ. ඒක වරුවක් වැඩ කරන දිනයක් විදිහට තමයි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ. විවේක දිනයක් විදිහට අපි සෙනසුරාදා දිනේ වැඩ කරනවා. ඊගාක තමයි නොදන්වා සේවයට වාර්තා නොකළ නිලධාරියෙකුට තනතුර අතහැර යාමේ නිවේදනයක් නිකුත් කළ යුත්තේ කොපමණ කාලයක් තුලද? අපි කියනවා නිවාඩුව ලබාගෙන පැය 24ක් තුල අදාළ ආයතනයට දැන්විය යුතුයි. මම නිවාඩුවක් ලබා ගන්නවා නම් පැය 24ක් ඇතුළත කුමන හෝ ආකාරයකට දන්වන්න පුළුවන්. ඒක දුරකථනයෙන් වෙන්න පුළුවන්, යාළුවෙක් මාර්ගයෙන් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් තැපෑලෙන් එහෙම නැත්නම් හදිසි තැපෑලෙන් වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාර ලැබෙන දැන්වීම කරන්න පුළුවන් පැය 24ක් ඇතුළත. එහෙනම් පැය 24ක් ගියාට පස්සේ එයා නොදන්නවා නොපැමිණීමසේ සලකා කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඒ කටයුතු කිරීමේ හැකියාව තිබුණා වුණාට ඒ අදාළ පුද්ගලයාට දන්වන්න ඕනේ අපි ඔයාට මේ නොදන්වා නොපැමිණීම සම්බන්ධ VOPයක් ගහන්නයි යන්නේ කියලා දැනුවත් කිරීමක් කරන්න ඕනේ. දැනුවත් කිරීමක් කරලා දින 5ක් ගත වූ පසු සහ දින 10කට පෙර ගත වන කාලය ඇතුළත අපි අනිවාර්යෙන් එයාට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න වෙනවා. එහෙනම් VOP එකක් ගහලා තියෙන්න ඕනේ. ඒ වගේම තනතුරු අතහැරීමේ නිවේදනය නිකුත් කරාට පස්සේ මාස 3ක් ඇතුළත විනය බලධාරියට අභියාචනා කරන්න පුළුවන්. විනය බලධාරියා විසින් තීරණය කරන්න පුළුවන් එයාට දඬුවමක් ලබා දීලා සේවයට නැවත පිහිටවනවද එහෙම නැත්නම් දඬුවමක් නැතුවම සේවය පිහිටවනවද කියන එක විනය බලධාරියාට තීරණය කිරීමේ හැකියාව තියෙනවා මාස 3ක් ඇතුළත. ඊගාගේ තමයි රජයේ නිලධාරියෙකුට නව පත්වීමක් ලබා දුන්නා නම් ඒ පත්වීම පෙරදාතම් කරන්න පුළුවන්ද බැයිද? රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පෙරදාතම් කිරීමේ හැකියාවක් තියෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසා පෙරදාතම් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. පළාත් සභාවේ ආයතනයක බැංකු ගිණුමක් ආරම්භ කිරීම හා වසා දැමීම සම්බන්ධයෙන් කාර්යාලවලදී අවසර ලබා ගන්න ඕන කාගෙන්ද? අපි මධ්‍යම රජයේ නම් භාණ්ඩාගාර මෙහෙම දෙපාර්තමේන්තුවෙන් කියලා අපි කියනවා. ඒ වගේම පළාත් සභාවේ භාණ්ඩාගාරය හරහා ප්‍රධාන ලේකම්ගේ අවසරය ලබා ගන්න ඕනේ. ගිණුමක් ආරම්භ කරනවා හෝ අවසන් කරනවා නම් ගිණුමක් අත්හිටවනවා නම් වසා දන්නවා නම් අපි භාණ්ඩාගාර මෙහි භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හරහා ප්‍රධාන ලේකම්ගෙන් අවසරය ගන්න ඕනේ. පළාත් භාණ්ඩාගාරය හරහා තමයි ඉල්ලීම කරන්න ඕනේ. අත්තිකාල ගෙවීමට හිමිකම නොමැති රජ්‍ය නිලධාරීන් කවුරුන්ද? කවුද අත්තිකාල ගෙවීමට හිමිකම නොමැති රජ්‍ය නිලධාරීන් වෙන්නේ? රජයේ මාණ්ඩලික නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, අර්ධකාලීනව බදවා ගන්නා ලද නිලධාරීන්, අතිකාල අහිමි බවට දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් තීරණය කරලා තියෙනවා යම් නිලධාරියෙක් ඒ අයට අතිකාල හිමිකමක් නැහැ. ඔන්න ඒ කියන්නේ නිලධාරීන්ට අතිකාල ලබා ගැනීම හිමිකමක් නැහැ. ඒ වගේම ඊගා ප්‍රශ්නේ නිලධාරියෙක්ගේ සමස්ත සේවා කාලයේදී නිලධාරියා తాවකාලිකව වෙනත් සේවයකට මුදා හළ හැකි උපරිම වසර ගණන කීයද? උපරිම වසර 5යි. යම්කිසි සේවයක ඉඳන් තවත් සේවාවකට මුදා හැරීමේ හැකියාව තියෙනවා. පළාත් සභාව සේවයෙන් වෙනත් සේවාවකට මුදා හැරීමේ හැකියාව තියෙනවා. මේ මුදා හැරීම සම්බන්ධයෙන් තියෙන පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා රීතිවල පළාත් රීතිවල තමයි ඒවා සඳහන් වෙන්නේ. මුදා හැරීම සම්බන්ධයෙන් කතා කරන්නේ. දැන් මුදා හැරීමේ හැකියාව තියෙන්නේ උපරිම වසර 5යි හෝ එහෙම නැත්නම් තීරණය කරන කාලයකට. නව ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය අනුව ආයතනයක ප්‍රසම්පාදනයේ සම්බන්ධයෙන් තිබිය යුතු අංශයක් ගැන කතා කරනවා. අලුත් ප්‍රසම්පාදන ගයිඩ්ලයින් එකේ ඒක පරණ එකේ තිබුණේ නැහැ. අලුත් ප්‍රසම්පාදන ගයිඩ්ලයින් එකේ කතා කරනවා ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අදාළ ප්‍රසම්පාදන අස්තිත්වයේ විසින් ප්‍රසම්පාදන කළමනාකරන අංශයක් පවත්වාගෙන යා යුතුයි කියන එක. ඒක තමයි අලුත් එකේදී අලුත් ප්‍රසම්පාදන ගයිඩ්ලයින් එකේ කතා කරන ප්‍රසම්පාදන අංශයක් පවත්වාගෙන යා යුතු බවත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් රාජකාරී පවරලා ඒ අංශයේ කටයුතු කළ යුතු බවත් සඳහන් වෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන කාර්යය සඳහා සම්බන්ධ වෙන කමිටු මොනවද? ප්‍රධාන වශයෙන් ප්‍රසම්පාදන කමිටුව, තාක්ෂණ ගේම් කමිටුව සහ ලංශු විවෘත කිරීමේ කමිටුව කියන කමිටු තුනක් ගැන අපි කතා කරන ප්‍රසම්පාදනයේදී. ප්‍රසම්පාදන අස්තිත්වයක කාර්යභාරය කුමක්ද? පළවෙනි එක තමයි ප්‍රසම්පාදන කළමනාකරන අංශයක් පිහිටවීම හා ඒ අංශයේ ක්‍රියාකාරීව පවත්වාගෙන යාම. ඊගාක තමයි ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම හා පූර්ව සූදානම් කිරීම. ප්‍රසම්පාදනයක් කිරීමට පෙර ප්‍රසම්පාදනයේ සැලසුම් කරන්න ඕනේ. ඒ සැලසුමට අනුව පූර්ව සූදානමක් තියෙන්න ඕනේ. ඒ සූදානමේදී ගොඩක් වෙලාට ලන්සු ඩොකියුමන්ට් හදනවා, ලන්සු ලේඛන පිළියෙල කිරීම, ඒ වගේම ප්‍රසම්පාදන අවශ්‍ය කරන ඩොකියුමන්ට් සහ නිලධාරීන් පත් කර ගැනීම, කමිටු පත් කර ගැනීම, තා සියලු දේවල් පූර්ව සූදානම තුල තියෙනවා. ඒ වගේම කොන්ත්‍රාත් ක්‍රියාකාරකම් කිරීම. පූර්ව කොන්ත්‍රාත් ක්‍රියාකාරකම් කියන්නේ ලන්සු ලේඛන සකස් කිරීම. ඒ වගේම ඇස්තමේන්තු සැකසීම. ඒ වගේම ප්‍රී බිඩ් මීටින්. ඒ වගේ දේවල් පූර්ව කොන්ත්‍රාත් ක්‍රියාකාරකම්.
ඊගාට කොන්ත්‍රාත් කළමනාකරණය. ඒ කොන්ත්‍රාත්තුව දෙනවා. බිඩ් එකෙන් තේරෙනවා නම් යම් ලන්සුකරුවෙක් එයාට අපි කොන්ත්‍රාත්ය ප්‍රදානය කරනවා. ඒ කොන්ත්‍රාත්ය ප්‍රදානය කරාට පස්සේ කොන්ත්‍රාත්තුව කළමනාකරණය කිරීම සාරානුකූලව ලන්සු ඉදිරිපත් කරලා තියෙන අවම ලන්සුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරනවා. ඒ ප්‍රදානය කරාට පස්සේ එයත් එක්ක තියෙන ගනුදෙනුව තමයි කොන්ත්‍රාත් කළමනාකරණය කියලා කියන්නේ. ඔන්න ඔය කියන ප්‍රධාන අංග හතරකින් යටත් වෙනවා ප්‍රසම්පාදන අස්තිත්වයේ කාර්යය. පළවෙනි එක තමයි ප්‍රසම්පාදන කළමනාකරණ අංශයක් පිහිටවීම. දෙවෙනි එක ප්‍රසම්පාදන සැලසුම් කිරීම හා පූර්ව සූදානම. තුන්වෙනි එක පූර්ව කොන්ත්‍රාත් ක්‍රියාකාරකම් කිරීම සහ කොන්ත්‍රාත් කළමනාකරණය. ඊගාකදී නිලධාරියෙකු විසින් කාර්යක්ෂම කඩීමක් සමත් විය යුත්තේ ඇයි? ඇයි නිලධාරියෙකු කාර්යක්ෂමතා කඩීමක් සමත් විය යුත්තේ? පළවෙනි එක තමයි සේවය ස්ථිර වෙන්න මූලික සුදුසුමක් විදිහට. සේවය ස්ථිර කිරීමට නම් මෙයා අදාළ කාර්යක්ෂමතාවයේ සමත් වී තිබිය යුතුයි. අදාළ පරිසාධන මට්ටමට එළඹී තිබිය යුතුයි කියන එක තීරණය කරන්නේ කාර්යක්ෂමතා කඩීම සමත් වුණාට පස්සේ. ඊගාක තමයි નિયમિત වැටුප් පියවරක් ඉක්මවා යාමට. එයාගේ හතරවෙනි වැටුප් පියවර දක්වා යාමට. එහෙනම් තුන්වෙනි වැටුප් පියවර ඉක්මවා යාමට නම් මෙයා ඒ අදාළ පුද්ගලයා කාර්යක්ෂම කඩීම සමත් වී තිබිය යුතුයි. ඊගාක තමයි උසස් වීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කිරීමට. රාජ්‍ය සේවයට එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ තනතුරට ඒ පුද්ගලයා નિયમિત කාර්යක්ෂමතා මට්ටම සමත් කියලා තීරණය කරන්නේ කාර්යක්ෂමතා කඩීමෙන් තමයි. කාර්යාලික ලිපි ගොනු ප්‍රධාන වශයෙන් වර්ග පහක් තියෙනවා. ඒ පහ තමයි විෂය ලිපි ගොනු, පුද්ගලික ලිපි ගොනු, ආශ්‍රය ලිපි ගොනු, කාරණා ලිපි ගොනු, උපගොනු හා මධ්‍ය ගොනු. විෂය ලිපි ගොනු කියන්නේ යම්කිසි විෂයකට අදාළව ඒ විෂයේ සියලුම තොරතුරු ඇතුළත් කරලා අපි ලියන යම්කිසි විෂයකට අදාළව සියලුම තොරතුරු ඇතුළත් කරලා පවත්වාගෙන යන ලිපි ගොනුව තමයි විෂය ලිපි ගොනුව වෙන්නේ. ඒ වගේම පුද්ගලික ගුණයක් කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ පත්වීමේ සිට ඔහු පෙන්ෂන් යන දිනේ දක්වාම සියලුම තොරතුරු ඇතුළත් කරලා පවත්වාගෙන යන ලිපි ගුණ තමයි පුද්ගලික ලිපි ගුණ. පුද්ගලයෙක් සම්බන්ධයෙන්. ඊළඟට ආශ්‍රය ලිපි ගුණ. ආශ්‍රය ගුණ කියලා කියන්නේ චක්‍රලේඛ ගුණ, පූර්වාදර්ශ ගුණ වාගේ යම්කිසි විෂයකට ආශ්‍රය කරගෙන ගුණයක් ආරම්භ වෙනවා නම් ඒක තමයි අපි කියන්නේ ආශ්‍රය ගුණ. කාරණා ගුණ. යම්කිසි කාරණාවකට පොඩි කාරණාවක් වෙන්න පුළුවන්. ඒ කාරණාව අවසන් වෙන තෙක් අපි ගුණයක් ආරම්භ කරලා පවත්වාගෙන යනවා නම් ඒකට කියන අපි කාරණා ගුණයක් කියලා. උපගුණ හා මධ්‍ය ගුණ. යම්කිසි විෂය ගුණයකුත් කාරණා ගුණකුත් නොවන සාමාන්‍ය ගුණ අපි කියන උපගුණ හා මධ්‍ය ගුණ. තනතුර පුරත්පාඩු වී ඇති බවට නොසලකන අවස්ථා. යම්කිසි අවස්ථාවක නිලධාරියෙක් නොමැති වීම මත අපිට කියන්න පුළුවන් තනතුරක් පුරප්පාඩු වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට නිලධාරියා පේන්න නොසිටියට තනතුර පුරප්පාඩු වෙලාද තියෙන්නේ කියලා අපි මේ පහත තහන අවස්ථාවවලදී අපි කියවෙන්නේ. එහෙනම් ඒ අවස්ථාව තමයි විධිමත් නිවාඩුවක් ලබාගෙන තියෙනවා නම් යම්කිසි නිලධාරියෙක් යම් මාසයක් හෝ යම් කාලය සීමාවක් විධිමත්ව නිවාඩුව ලබාගෙන ඒ නිලධාරියා රාජකාරියට වාර්තා නොකළා කියලා තනතුර පුරප්පාඩු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශ්‍රාම පූර්ව නිවාඩුවක් ලබාගෙන තියෙන අවස්ථාවක ඔහු විශ්‍රාම පූර්ව නිවාඩුව ලබාගෙන හිටියට විශ්‍රාම ගිහිල්ලා නැහැ. ඒ වුණාට එයාට පඩිය ගෙවනවා අපි. ඒ නිසා එයාගේ තනතුර පුරප්පාඩු වෙලා නැහැ. ඒ වගේම වැඩ තහනමකට ලක් වෙලා තියෙනවා. යම්කිසි නිලධාරියෙක්ගේ කාර්යභාරයක් යම්කිසි නිලධාරී කාර්යයක් නිසා ඔහුගේ වැඩ තහනමට ලක් වෙනවා. හැබැයි ඒ වැඩ තහනම අවසන් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ අතරතුර කාලයෙන් එයාගේ තනතුර පුරප්පාඩු විලාසයේ සලකන්නේ නැහැ. ඒ වගේම තමයි తాවකාලිකව සේවයෙන් මුදා හැරලා තියෙනවා නම් යම්කිසි වෙනත් සේවාවකට මුදා හරිනවා తాවකාලිකව. ඒ නිලධාරියා ආය ඕනෑම අවස්ථාවක පැමිණිය හැකියි. ඒ නිසා ඒ තනතුරත් පුරප්පාඩුසේ සලකන්නේ නැහැ. දැන් තමයි වැටුප් පරද ගෙවීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් ආකාර මොනවද? ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒක තමයි වැටුප් පරදක අත්හිටුවීම, වැටුප් පරදක නතර කිරීම, වැටුප් පරදක අඩු කිරීම, වැටුප් පරදක විලම්භනය කිරීම. වැටුප් පරදකයක් අත්හිටීම කියලා කියන්නේ යම්කිසි වැටුප් පරදකයක් తాවකාලිකව නවතීම තමයි අත්හිටීම කියලා කියන්නේ.
එතකොට ඒ වැටුප් පරදිගේ නියමිතව තිබූ දිනට එම නිලධාරියට අපි తాවකාලික අත්හිටවන ලද වැටුප් පරදිගේ ගෙවනවා. වැටුප් පරදිග ලබන්න නියමිත විදිවිච්ච දිනට ඒ වර්තකේ ගෙවනවා. හැබැයි ඒ උනාට ඒක ගෙවන්නේ ප්‍රමාද කරලා. ලැබීමට නියමිතව තිබෙන වැටුප් පරදිගක් අත්හිටවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වන විටත් ප්‍රදානී කරලා තියෙන වැටුප් පරදිගක් අත්හිටවන්නත් පුළුවන්. හැබැයි මේ අවස්ථා දෙකේදීම ඒ පුද්ගලයාට මුදලින් පාඩුවක් සිදු වෙන්නේ නැහැ. වැටුප් පරදක දිනේ වෙනස් වෙන්නෙත් නැහැ. ඔහුට ඒ වැටුප් පරදකයේ නැවත සැරයක් ලැබෙනවා. වැටුප් පරදකේ නතර කිරීම. වැටුප් පරදක නතර කරනවා කියන්නේ යම්කිසි කාල සීමාවකට වැටුප් පරදක නවත්වනවා. හැබැයි මෙයාට ඒ වැටුප් පරදකේ ලැබෙනවා. හැබැයි අර රඳවාගත්ත මුදල එයාට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මාස 3කට වැටුප් පරදක නතර කරා නම් 4 වෙනි මාසේ ඉඳන් එයාට වැටුප් පරදකේ ලැබෙනවා. හැබැයි ඒ වුණාට අර 4 පළවෙනි මාස 3 වැටුප් පරදකේ එයාට ලැබෙන්නේ නැහැ. වැටුප් පරදක අඩු කිරීම. වැටුප් පරදක අඩු කිරීම කරන්නේ දැනට දීලා තියෙන වැටුප් පරදකයක් අඩු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට දැන් දීලා තියෙන වැටුප් පරදකේ ඒක යම් දිනක සිට ඒ දිනයක් දක්වා වැටුප් පරදක අඩු කිරීමක් සිදු වෙනවා. වැටුප් පරදක එකක් හෝ දෙකක් හෝ කිහිපයක් හෝ අඩු කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟ තමයි වැටුප් පරදකේ විලම්භනය කිරීම. වැටුප් පරදක විලම්භනය කිරීම කියන්නේ මේ විලම්භනය කරන වැටුප් පරදකය ආයේ කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එයාට සදහට මේ වැටුප් පරදකේ ලැබෙන්නේ නැහැ. රාජ්‍ය සේවයේ තනතුරු හා සේවා මට්ටම් වර්ග කීයද ඒවා මොනවද? රාජ්‍ය සේවයේ තනතුරු හා සේවා මට්ටම් ගැන කතා කරනවා 6 2006 චක්‍රලේඛේ. ඒකේ තියෙනවා වැටුප් මේ හා සේවා මට්ටම් තනතුරු හා සේවා මට්ටම් 4ක් ගැන. ඒ 4 තමයි ප්‍රාථමික සේවා මට්ටම, ද්විතීක සේවා මට්ටම, තෘතීක සේවා මට්ටම හා ජ්‍යෙෂ්ඨ සේවා මට්ටම වශයෙන් මට්ටම් 4ක් ගැන කතා කරනවා. ප්‍රාථමික සේවා මට්ටම කියන්නේ PL කැටගරි වල කියන්නේ අපි ගත්තොත් කාර්යාල කාර්ය සහායක වගේ මට්ටමේ අය. ඒ වගේම ද්විතීය සේවා මට්ටම කියලා ගත්තාම ද්විතීය සේවා මට්ටමේ ඉන්නේ අපේ කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්, ඒ වගේම සංවර්ධන නිලධාරී සේවය වගේ ඒ වගේ ද්විතීක සේවා මට්ටම. තෘතීක සේවා මට්ටම කියලා ගත්තාම සාමාන්‍යයෙන් අපි AO මට්ටම වගේ පරිපාලන නිලධාරී ඒ වගේ මට්ටම ජ්‍යෙෂ්ඨ සේවා මට්ටම කියලා ගත්තාම අපි අදාහගෙන හිතනවා මාණ්ඩලික නිලධාරීන් ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරු දක්වා ජ්‍යෙෂ්ඨ සේවා මට්ටම විදිහට තමයි සැලකන්නේ. ප්‍රාථමික සේවා මට්ටමේ නැවත කොටස් තුනකට බෙදෙනවා. අපි වෙන විලාගයක කතා කරමු. මේ රජයේ නිවාස කියන්නේ මොනවද? රජයේ නිවාසයක් කියලා කියන්නේ රජයට සුදුස්සක් කළ හැකිව පවතින හා පදිංචියට වෙන් කර දිය හැකි නිවාස. ඒකට රජයට පුළුවන් ඒක පදිංචියට යම් නිලධාරියෙකුට ලබා දෙන්න. ඒ වගේම රජයට සුදුස්සක් කරන්න පුළුවන් රජයට හිතන ඕනම දෙයක් කිරීමේ හැකියාව තියෙනවා රජයේ නිවාසයක. ඒ නිවාස ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි උපලේඛන නිවාස සහ පොදු සේවා නිවාස. මම මේ ටික තමයි කතා කරේ. මම හදිසියෙම පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදාගත්තේ. මොකද අපේ ළමයින්ගේ ඉල්ලීමක් මත මේ යම් ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් දෙන්න කියලා මගේ ඉල්ලීමක් කරා. ඒ නිසා මම මේක ලෑස්ති වුණේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. මම ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.